හැමෝටම සුබ දවසක්. අද කතා කරන්න හදන්නේ. ඔයගොල්ලෝ හුඟක් බය. ඒ සර්පයාගේ නම කිව්වොත් ඇති ගානවා. ඉතින් ඔයගොල්ලෝ හුඟක් බය. ඉතාමත් අහිංසක. හරිම මිත්‍රශීලී සර්පයෙක් ගැන. කවුද? අපි ඉස්සරම බලමු මේ සර්පයාව. වෙන්න ඉන්න අය සර්පයා. කවුද මේ? මෙයා තමයි නිදි මාපිලා. මෙයාගේ ඉංග්‍රීසි නේම එක ගත්තාම මෙයාට ශ්‍රී ලංකා කැට් ස්නේක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මෙයා ලංකාවට ආවෙනිකයි. සයන්ටිෆික් නේම එක ගත්තාම බොයිගා සිලෝනෙන්සිස් කියලා හඳුන්වනවා. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ අතරෙන් ඉන්නවා මේක විසර නැද්ද කියලා. දැන් කට්ටිය කියනවා මේ අකාපම නින්ද ගිහිල්ලා මැරෙනවා. ඊට පස්සේ මාපිල්ල ඇවිල්ලා ලේ උරා බනවා. ඉතින් ඒ ඔක්කොම බොරු කතා. මේ සත්තු කිසිම විසක් නැති හරිම අහිංසක සත්තු జాතියක්. සර්පය කියන්නේ කොහොමත් එහෙමයි. හැබැයි ඉතින් කුලෑටි පොඩ්ඩක් ඩේන්ජරස් ගතියකුත් තියෙනවා. ඒ හරිම අහිංසක මාර්ව මිත්‍රශීලී සර්පය කොට්ටාසයක් තමයි මේ සර්පයෝ කියන්නේ. ඉතින් හරි දැන් මම මාපිලා ගැන කතා කරලා හිටියේ නිදි මාපිලා. සමහර අය කියනවා මාවිලා කියලා. මාවිලා නෙවෙයි හරිනම මාපිලා. එතකොට ලංකාවේ මාපිල් වර්ග 5ක් ඉන්නවා. එතකොට ඒ 5 දෙනාම මම කියන්න. මම ඉස්සරම මේ සිංහල නේම් ටික කියලා ඊට පස්සේ අනිත් ඒවාට යන්න. ඉස්සරම ඉන්නවා මේ නිදි මාපිලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මාපිල්ලු 5 දෙනාගෙන් 4 විශේෂ 4 ලංකාවට ආවේනිකයි. එක විශේෂයක් විතරයි ලංකාවට ආවේනික නැත්තේ. හැබැයි යාත් හොයාගන්න අමාරුයි කියන්නේ ලංකාව ඇතුලේ හොයාගන්න ටිකක් දුර්ලභයි අනිත් සතුන් සාපේක්ෂව. ඉන්නවා ඒ තරම් මිනිස්සු මෙයාලව මරලා දාන නිසාම හොයාගන්න අමාරුයි. ඉතින් එතකොට දැන් මෙහෙම හිටපු ආවේ නැත්තම් මට අතේ තියාගෙන ඉතල ඊට පස්සේ වෙන එකක් කරන්න වෙනවා. එතකොට දැන් සමහර කයේ මාපිලා විස නැහැ කියනවා මේකගේ දත් ගලවද කියලා සමහර අය හිතයි. ඒකත් මම විශේෂයෙන් කියන්න ඕනේ. මේ සත්තුගේ කිසිම සතෙක්ගේ කිසිම දතක් ගලවලා නැහැ. දතක් ගලවනවා කියන්නේ ඒක මහා පාපයක්. මොකද මේ සතාට ගොදුරක් අල්ලගන්න බෑ. ඒ වගේම මෙයා ඊටම ඉක්මනින් මැරිලා යනවා. දතක් ගැලවුවාම. ඉතින් ඒක නිසා ඒ වගේ බොරු වැඩ කරන්න ඕනේ නැහැ. අනිත් එක ඉතින් ඒක බොරු වැඩක්. දැන් එතකොට මම කියන එක හරියද දන්නේ. අහිකුන්ටකයෝ ගාව ඉන්න සර්පයාගේ හැමෝගෙම වගේ දත් ගලවලා තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ සල්ලි උපයන්න වෙන්න ඒක කරන්නේ. ඒත් ඒව මාරම මේ සත්තු අතින් බලනකොට මාරම දුකක් විඳින්නේ සත්තු. කිසි කරදරයක් කරන්නේ නැහැ. හරිද මම ඉස්සර මාපිල්ලු ගැන කිය හිතේ ගිය පාර තමත තමයි වෙනව කියන්නේ. හරි. මේ මාපිලා ලංකාවේ මාපිල් වර්ග 5 දෙනෙක් ඉන්නවා. පිළිවෙලින් කියන්න ගියොත් නාගේවත් කබරේවත් ලේ මාපිලා. ඊට පස්සේ පෑන් මාපිලා, මෙනිදි මාපිලා, ඊට පස්සේ රණවනගේ රන් මාපිලා. මම මේ මාපිල් 5 දෙනා ගැන වෙනම පැහැදිලි කරන්න. ඊට පස්සේ අනිත් එකන අන්තිම එකන පදුරු මාපිලා. මම හිතනවා ඔක්කොම කියන්න ඇති කියලා. ඉතින් ඉස්සරම අපි මේ නිදි මාපිලා ගැන නිදි මාපිලා අන්තිමට තියාගන්නමු. හරි ඉස්සරම නාගහෙවත් කබරහෙවත් ලේ මාපිලා ගැන කතා කරමු. මම ඇයි හෙවත් දැන් මේ නාගලේ කබර මාපිල්ලුන්ට දැන් ඔයගොල්ලෝ කියයි නාග කියන්නේ එක මාපිලෙක්, ලේ මාපිලා කියන්නේ තව මාපිලෙක්, ඊට පස්සේ කබර මාපිලා කියන්නේ තව මාපිලෙක් කියලා වර්ග තුනක මාපිල්ලු කියලා කියයි. නැහැ නාග ඒ වර්ණ ප්‍රභේද 3ක්. يعني පාට 3ක් තමයි මේ නාගලේ කබර කියන්නේ. නාග මාපිලා නයාගේ පාට කියන්නේ සුදුයි කළුයි තියෙන්නේ.
ලේ මාපිලා පොඩ්ඩක් රතු පාට. ඒ කියන්නේ මේ රතු පාට නෙවෙයි. තැඹිලි පාටට උරු රතු පාට. ඉතින් එතකොට කබර කියන්නේ පොඩ්ඩක් දුඹුරු පාට. ඉතින් ඒ වගේ ඒ වර්ණ ප්‍රභේද තුන තමයි ඉන්නේ මාපිල්ලොන්ගේ. ඒ නාග මාපිලා, කබර මාපිලා, ලේ මාපිලා කියන සර්පයාගේ මම ආපහු කියන මේ වර්ග තුනක් නෙවෙයි වර්ණ ප්‍රභේද තුනක්. ඉතින් එතකොට එයාගේ සයන්ටිෆික් නේම් එක වෙන්නේ බොයිගා ෆෝස්ටන්. බොයිගා ෆෝස්ටන් කියන වර්ගයට තමයි අයිති වෙන්නේ නාග, ලේ, කබර කියන මාපිල්ලු තුන්දෙනා. ඊට පස්සේ ඉන්නවා රෑන් මාපිලා. රෑන් මාපිලාට ගැරඩි මාපිලා කියලා කියනවා. එයාගේ සයන්ටිෆික් නේම් එක වෙන්නේ බොයිගා ට්‍රයිගොනේටා. එයා වදුරගන්නේ මේ මාපිලාගේ සයිස්ම තමයි මේ විදිහම තමයි ඒ කවුද අපේ රෑන් මාපිලා. ඒ වගේම රන් මාපිලාත් මේ විදිහමයි. පොඩි වෙනසයි තියෙන්නේ. ගැරඩි මාපිලා, රෑන් මාපිලා, ගැරඩි හෙවත් රෑන් මාපිලාගේ ශරීර ප්‍රමාණය මේ ගානමයි. අඩි 3ක් විතර දිග. එයාගේ අඳුරගන්න පුළුවන් මෙයාගේ මේ ඔළුවේ ඒ සත්ත්වයාගේ ඔළුවේ තියෙන සුදු පාටට වයි අකුරේ හැඩේ සලකුණා. රෑන් මාපිලාගේ. එතකොට ඒකෙන් අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ රණවනගේ රන් මාපිලා. කලින් මීට අවුරුදු 5-6කට කලින් කිව්වේ කහ මාපිලා කියලා. එයා වදුරන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මාපිලාගේ ඔළුවේ කළු පාට ලකුණු තියෙනවා. කැම් එකට පේනවද දන්නේ නැහැ. මේ මාපිලාගේ කොහොම හරි ඔයගොල්ලන්ට පේනවා ඇති පාට දෙකක් ඔළුවේ තියෙනවා කියලා. රණවනගේ රන් මාපිලාගේ කහ පාට විතරයි ඔළුවේ තියෙන්නේ. ඒ වගේම මේ යන බෑන්ඩ් ගානේ පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මේ බෑන්ඩ් ගාන එච්චර හොයන්න බෑ. මමත් හොයන්න ඔළුවෙන් හොයන්න බෑ කියන හොයන්න පුළුවන්. ඒ තරම් ආධුනිකයන්ට බෑ මේ සර්පයා ඒ විදිහට හොයන්න. පොඩි ඔය කොරළ වෙන වෙනස්කම් තියෙනවා. ඒ වගේ පොඩි ප්‍රධාන වශයෙන් තමයි ඔළුව. ඔළුවෙන් තමයි හොයාගන්නේ. දැන් රණවනගේ රන් මාපිලා කියන්නේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙන කිසිරි රණවන සර්ට ගෞරවයක් විදිහට රණවනගේ රන් මාපිලා කියලා හඳුන්වනවා ඒ සතාව. ඊට පස්සේ පදුරු මාපිලා ඉන්නවා. පදුරු මාපිලාව එච්චර වැඩිපුර දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එයා හුඟක් කැල ඇතුළත තමයි ඉන්නේ. ඒක නිසා දකින්න හම්බෙන්නේ නැහැ. එයා ගත්තොත් එහෙම එයා පොඩ්ඩක් අර කුණු කටුවගේ වර්ණ වලට සමානකමක් දක්වනවා. පදුරු මාපිලා ගැන එච්චර කියන්න දෙයක් නැහැ. එයා කැලේ ඇතුළේ ඉන්නේ. හුඟක් වෙලාවට එළියට එන්නේ නැහැ. ඊට පස්සේ මේ නිදි මාපිලා. නිදි මාපිලා දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ අතේ ඉන්නවා. නිදි මාපිලාගේ කියන්න දෙයක් නැහැ. අඳුරගන්න විදිය කියන්න දෙයක් නැහැ. මේ අතේ ඉන්න නිසා මේ විදිහට මේ වර්ණ රටාව යන්නේ. ඊට පස්සේ ඔළුව මේ ආකාරයට තියෙන්නේ. එතකොට ආය මේ මාපිල්ලු වර්ග 5 දෙනාම සුළු විෂ. ඒකෙන් අර මං කලින් කිව්ව නාග මාපිලා කාපුහම පොඩි සුළු ඉදිමීමක් වාර්තා වෙනවා. ඒක දවස් 2-3ක් ඒ වේදනාව තියෙන්න පුළුවන්. හැබැයි මේ සත්තු කාපුවම නම් පැයෙන් දෙකකින් වේදනාව අඩු වෙනවා. මේගොල්ලොන්ගේ ඇත්තටම වේදනාවක් නැති තරම්. ඒ අයියේ මෙයාගේ අර මේ සපා කාපු ස්ථානේ පොඩි වේදනාවක් විතරයි තියෙන්නේ. මෙයාගේ අර විසවලට කිසි වේදනාවක් මට නම් දැනෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මගේ අතේ එල්ලිලා ඉන්න. දැන් ගැරඩියෙක් වගේ සතෙක්ට මෙහෙම එල්ලෙන්න බෑ. නායෙක් වගේ සතෙක්ට මෙහෙම එල්ලෙන්න බෑ. එල්ලෙන්න පුළුවන් නායෙක් ගැරඩියෙක් වගේ සතෙක්ට. ඒත් මේ වගේ සාපේක්ෂව මේ විදිහට මේ ලස්සට මේ ගැටයක් ගහගෙන එහෙම එල්ලෙන්න බෑ. එහෙම එල්ලෙන්න මෙයා රුක්වාසී සර්පයෙක්ින්ද. දැන් මෙයා නම් මට හම්බුනේ ඔය ගෙදරක රුඩයක් අස්සේ තලා. ඒ වගේ තැන් වලට එනවා. ඉතින් මේ ගස් වලින් ගිහිල්ලා වහල වලට ඇවිල්ලා ඒ වගේ හැංගෙන්න පුළුවන් තැන් වල හැංගිලා ඉන්නවා. දැන් ඇත්තටම මෙයාත් විතර දාන්න ඉන්නේ.
මේ වතේ තියාගෙන ඉන්න හතරදී මේ බිත්තර දාන්න ඉන්න සතෙක් ඉඳලා එයාට මම මෙතනින් කියලා තියන්න යන්න නැති ඉතින් එතකොට ඔයගලන්ට පේනවා දැන් හරි දැන් ඔන්න හොඳම නිදසුනක් තියෙනවා වෙන්නේ නැහනේ දැන් පේනවා එතකොට දැන් යනවා යා දැන් මම නිදි මාපිලා කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ හරි දැන් කෑවහම නිින්ද යන්නේ නැත්තම් ඇයි මේ නිදි මාපිලා කියලා කියන්නේ දැන් එතකොට යනවා මේ බෑනේ කරන්නේ අර නිදි මාපිලා කියලා කියන්නේ දැන් මං හාල් දණ්ඩෙක් වගේ සතෙක් මේ අරගෙන මේ අත් උලින් තිබ්බොත් එහෙම එයා කොහොම කරනකොට නෑ හොයාගන්න නෑ ජෙට් එක වගේ යනවා ඒත් මෙයා හරිම කම්මැලි කියන්නේ නිද්‍රාශීලී ගතියක් තියෙන මෙයාගේ දැන් මේ මෙහෙම ආවට උගක් වෙලාවට මෙයා එකම තැනකට වෙලා පැය දෙක තුනක් ඉන්නවා ඒක නිසා නිදිමාපිලා කියලා කියනවා දැන් මේ අතේ ඉද්දි සමාන වෙලාවට ඒ විදිහමයි දැන් මේ හෙල්ලෙන්නේ නැහැ පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ දැන් මෙයාගේ තව මේ වර්ණය පොඩ්ඩක් අර දීප්තිමත් වර්ණයක් තියෙන මෙයා දැන් අර හැව අරින්න මෙයාගේ හැව මුදා හරින්න ඉන්න නිසා මෙයා පොඩ්ඩක් මේ අර දුර්වර්ණ වෙලා තියෙන්නේ එතකොට නිදිමාපිලා ගැන මිත්‍යාමත අර නින්ද යන කතාව තියෙන්නේ ඒක බොරු කතාවක් ඒකට හේතුව තමයි මේ සර්පේ තමන් නිද්‍රාශීලී ඒ වගේම මෙයාගේ ඇහි වෙනසත් ඒකට බලපානවා දැන් මං ඇහැටුල්ලාගේ වීඩියෝ එකේදී කිව්වද කියලා මතක නැහැ මං හිතන්නේ කියන්න ඇති මෙයාගේ මේ එයා ඇහැටුල්ලාගේ ඇහි කණිනිකාව මේ තිරස් අතර තමයි කණිනිකාව විහිදෙන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ සිරස් අතට තනි ඉරක් තියෙන්නේ දැන් මෙයාට ඒක ඕනේ වෙලාවට ලස්සනට බෝලයක් විදියට අපේ ඇහි බෝලේ වගේ ලස්සනට මේ කණිනිකාව මේ රවුමක් විදියට මේ ගන්න පුළුවන් දැන් එතකොට මෙයා මෙහෙම ඉද්දි නිදාගෙන වගේ තමයි පේන්නේ ඒ වෙනස නිසා තමයි හුඟක්ම මේ සතාට නිදිමාපිලා කියලා වැටලා දෙන්නේ වගේ මරණ පිළිගතියත් එක්ක කොහොමද නිදිමාපිලා කියලා වැටලා තියෙනවා ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ ලංකාවට ආවෙන එක සර්පයෝ 4 දෙනෙක් ඉන්න මාපිල්ලුන්ගේ නිදිමාපිලා ඊට පස්සේ රෑන් මාපිලා වතුරු මාපිලා රණවනගේ රන් මාපිලා කියන්නේ මේ ලංකාවට ආවෙන එක සත්තු නාග හේවල් කබර හේවල් ඒ මාපිලා කියන්නේ ඉන්දියාවේ මැලේසියාවේ වගේ ඉන්නවා ඒක නිසා ආවෙන එක බයෙන් මිදිලා තියෙන්නේ එතකොට ඉතින් මේගොල්ලෝ කිසි කරදරයක් නැති සත්තු මේ මාපිලේ කාවා මේ කවබිමට ඇදලා මරන්න ඕන කියලා එහෙම මරන්න ඕන එයාට එයාගේ පාඩුවේ යන්න දෙන්න. මොකද දැන් නාග මාපිලා වගේ සතේ ඔයගොල්ලන්ට විශාල සේවයක් ඉටු කරනවා. මොකද ගෙදර ඉන්න මීයෝ ටික කාලා දාන්නේ ඌ වගේ සත්තු. ගැරඩියෝ නාග මාපිල්ලෝ කට කළුවෝ ඌ වගේ ටිකක් ප්‍රමාණයෙන් විශාල සත්තු තමයි මීයෝ වගේ ආහාරයට ගන්න. ඉතින් ඒ නිසා මේ සත්තු ආරක්ෂා කරන්න මේගොල්ලන්ගේ තේර ප්‍රයෝජනේ කූණ වගේ සත්තුම මේගොල්ලෝ ආහාරය ගන්න මෙයාලගේ ප්‍රධාන ආහාරය ගෙම්බෝ ඒත් අර ඔයගොල්ලන්ගේ නිවස් වලට වගේ ආපම කූණ තමයි මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ මෙතන බඩේ බිත්තර ටිකක් ඔයගොල්ලන්ට මේ මීට විනාඩි තප්පර 10කට විතර කලින් පේන්නේ නැති මෙතන බිත්තර හොදට පෙවුනා කැම් එකට මෙයා ඉතාම ඉක්මනින් නිදහස් කරන්න ඕනේ ඒක තමයි මාපිලා ගැන කියන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඒ වගේම මේ සත්තු ගැන මේ සත්තුන්ට බයක් දක්වන ඇයි දන්නේ මට තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ සත්තු දැක්ක ගමන් කට්ටිය පිළිකුල් කරනවා ඇයි දන්නේ එහෙම වෙන්න ඕන දැන් මෙයාලා දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ අවුව වැටෙනවා පොඩ්ඩක් දිලිසෙන ස්වභාවයක් තියෙනවා කට්ටිය හිතන්නේ අර මේ ගෙම්බු වගේ සෙවලයි කියලා කිසිම සෙවල බවක් නැහැ හරිම සිනිඳු සර්පය කියන්නේ හරිම සිනිඳු සත්තු జాතියක් ඒ වගේම හරිම පිරිසිදුයි දැන් අපි ගත්තොත් බල්ලෙක් පුසෙක් ගත්තොත් එයාගේ විවිධ
අපද්‍රව්‍ය තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති බල්ල වගේ සත්තු නහවනකොට විවිධ පලිබෝධ කියන්නේ උන්ට මොකක්ද කියන්නේ මොකද මට මතක නැහැ. හරි කමන්නේ. ඔය කිනිතුල් වගේ සත්තු ඉන්නවා. එතකොට අර හරියට පිරිසුදු කරේ නැත්තම් ඉතින් සතා රෝගී වෙනවා. ඒ අර ඒ අපද්‍රව්‍ය වලින්. ඒත් මේ සත්තුන්ට එහෙම එකක් නැහැ. අර මෙයාලා දැන් මේ සතා නම් මාස 3න් 3ට මාස 2කමාරෙන් 2කමාරට වගේ මේ යාගේ ෂේඩ් එක කියන්නේ මේ මොකද්ද හැව මේ යවනවා. ඉතින් ඒක නිසා යාගේ ඇගේ තියෙන ඔක්කොම කුණු ටික ඒ හැවත් එක්ක අයින් වෙනවා. ඉතින් ඒක නිසා මේ සත්තු කිසිම මේ අපද්‍රව්‍ය නෑ මේ සත්තුන්ගේ අර පිළිකුල් කරන්න තරම් දෙයක් නෑ මේ සත්තුන්ගේ ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ පිළිකුල් අනිත් එක බය. ඇයි බය වෙන්නේ මේ සත්තුන්ට? ඇයි මේ කුගකය කියන්නේ ඇයි ඔය සර්පය මැරුවේ කියලා අහුවොත් එහෙම ගෙදර පොඩි ළමයි ඉන්නවා. ඒක තමයි නිදහසට කාරණේ. ඉතින් ඒගොල්ලොත් ඉන්න බෑ සර්පයොත් ඉන්න බෑ. හරි අරකි සාධාරණත්වයක් තියෙන්න පුළුවන් ගෙදර පොඩි ළමයි ඉන්න ඒ සතාව මරලා දානවා කියන එකේ. ඒත් අර සත්තුත් එයාලගේ ජීවිතය ගෙවන්න ඕනේ. ගෙදරට බඩ ගන්න සතෙක් ආපු ගමන් තලලා දාන එක නෙවෙයි මේ ඔයගොල්ලන්ගේ කාර්ය වෙන්න ඕනේ මේ සතුන් ආරක්ෂා කරන එක. දැන් එතකොට ඔයගොල්ලෝ බලන්න මේ සතා. දැන් තැළුවා නම් කොච්චර අපරාධයක්ද කියන්නේ මේ සතා. ඉතාමත් අහිංසක ලස්සන සර්පයෙක් මෙයා. මම දන්නේ ඉතින් මට නම් ලස්සනයි ඔයගොල්ලන්ට ලස්සනයිද නැද්ද දන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සනයිද නැද්ද කියලා. එතකොට මං හිතනවා අද ඉඳන්වත් ඒ සර්පය මරණ එක ඔයගොල්ලෝ නවත්තයි කියලා. එතකොට එච්චර තමයි මෙයා ගැන කියන්න තියෙන්නේ. සර්පෙක් ආවොත් අර මං කලින් වීඩියෝ වල කිව්වත් වගේ ඔය උඩහ තියෙන මේ මගේ channel එකේ description එකේ තියෙන නම්බර් එකට කතා කරලා ඔයගලන්ට ඕනෙම මේ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්. ඒ සතා වයින් කරගන්න කොහොමද? ඒ සතා පිළිබඳ තොරතුරු. ඒ ඕන එකක් ඔයගලන්ට මේ ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා ගන්නත් පුළුවන්, කෝල් එකක් කරගෙන ගන්නත් පුළුවන්. කෝල් එකේ නම් එච්චර සාර්ථකත්වයක් නැහැ. මොකද මම ගෙදර නැති වෙලාවල් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට WhatsApp message එකක් දාලා ඒ සතාවේ ෆොටෝ එකක් එවලා ඒ සතා ගැන ඕනෙම තොරතුරක් අහගන්න පුළුවන්. ඉතින් එතකොට එච්චරයි මේ බලන්න දැන් මෙයා කොච්චර මිත්‍රශීලී සර්පයෙක්ද කියලා. කිසිම හානියක් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මාපිලෙක් ඇවිල්ලා අනේ අම්මෙන් බය බෑ එහෙම කියලා ඒ සතා මරලා දානවට වඩා මේ සතුන් ඒ සතාගේ පාඩුවේ යන්න දෙන එක ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඉතින් දැන් අර විශේෂත්තු අපිට හරිදරයක් කරන්න පුළුවන්. මම හැම වීඩියෝ එකකදීම කියන අපිට හරිදරයක් කරන්න පුළුවන්. විශේෂත්තු නවදනාව තමන්ගේ නිවෙස් ආශ්‍රයෙන් ඈඩ් කරගන්න එක ඉතාමත් හොඳයි. ඒක කරගන්න වෙනවා. මොකද මාර් කලින් කිව්වත් වගේ පොඩි දරුවෝ ඉන්නවා කියන ඒ නිදහසට කාරණාව අර සත්තු නවදන අයින් කරගත්තාම ඒක කියන්න බෑ. මොකද මේ සතුන්ගේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සතුන් ආරක්ෂා කරන්න කිසිම වෙලාවක මරණයටපත් කරන්න අවශ්‍ය නැහැ මේ සතේ. මම දැන් මේ වීඩියෝස් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. මන්ට මතක විදිහට මේ 4 වෙනි වීඩියෝ එක මගේ බ්ලොග්ස් වල. ඉතින් ඒ 4ෙම දාලා තියෙන කිසිම කරදරයක් නැති සත්තු. පිබුර හැටුල්ලා ඊට පස්සේ කන ඔදුමුටු කන උල්ලා දැන් මේ නිදි මාපිලා. ඒ වගේ වීඩියෝස් ඒ 4ෙම කිසිම කරදරයක් කරන්න බැරි සත්තු ඉන්නවා. ඉස්සරහට තව සත්තු දෙන්නෙක් ඉන්නවා වීඩියෝස් කරන්න. මේ සත්තු ඔක්කොම ටික පොය දවසට නිදහස් කරනවා. එයාලට සුදුසු පරිසර පද්ධතියකට. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාලා යන්න මේ නිදි මාපිලා ගැන අදහස් ඒ වගේම ඔයගොල්ලන්ට සර්පයොත් එක්ක අත්දැකීම් තියෙනවා ඒවා මගේ වීඩියෝ එක පිළිබඳ අදහස් ඒ ඔක්කොම ටික comment කරගෙන යන්න.
අදට ගිහිල්ලා එන්න. අප ඉක්මනින් වීඩියෝ එකකින් හම්බ වෙමු.